ඇත්තටම මේ අද අපි වෙන ගමනක් යන ගමන් තමයි මේ ස්ථානයේ දැක ගන්න හැකියාවක් ලැබුණේ. මෙතන තියෙන සුවිශේෂී බවක් තමයි මේ විහාරස්ථ භූමියට යාබදව පිටලා තියෙනවා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක්. ඒ ස්ථානය තමයි පනාවිටිය අම්බලම. අපි දැන් ඉන්නේ විහාරස්ථ භූමිය. අපි ළඟට යන සූදානම් වෙනවා පනාවිටිය අම්බලම මොන වගේ ආකාරයකින් දිස්නවද කියලා බලන්න. ඇවිද්ද පය දහස් වටී කියලා කතාවක් තියෙනවනේ. ඉස්සර කාලේ මිනිස්සු ගොඩක් ගමන් බිමන් තියෙන්නේ පයි. එතකොට මේ පයින් යන අතරමඟදී මිනිස්සු මහන්සිය නිවා ගන්න තමයි මේ අම්බලම කියන ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අම්බලමට ගමක සමිතියක් පවත්වනවා නම් සමූහයක් ඒකරාශී වෙන ස්ථානයක් විදිහටත් අම්බලම ගොඩනගලා තියෙනවා. ඉතින් මේ පනාවිටිය අම්බලම පුරා විද්‍යාත්මක අතින් ගොඩක් වටින ස්ථානයක්. සහ මේ පනාවිටිය අම්බලම නිර්මාණය කරලා තියෙන්නේ දෙවන පරාක්‍රම බහු රජතුමාගේ කාලේ. දෙවන පරාක්‍රම බහු රජතුමාගේ කාලේ දේවපති රාජ කියන ඇමතිවරයාගේ මූලිකත්වයෙන් තමයි මේ පනාවිටිය අම්බලම නිර්මාණය කරලා තියෙනවා කියලා සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. පනාවිටිය අම්බලම වයම් පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළේ පිහිටි පනාවිටිය ගමේ තමයි පිහිටලා තියෙන්නේ. දීකිරිකෑව පනාවිටිය ශ්‍රී ලංකාතිලකරාම විහාරස්ථානයට මදක් ඔබ්බෙන් තමයි මේ පනාවිටිය අම්බලම පිහිටලා තියෙන්නේ. ඒ වගේම කුරුණෑගල ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මැටියගනේ හන්දියනොත් නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ දංගොල්ල හන්දියනොත් මේ පනාවිටිය අම්බලමට ළඟා වෙන්න පුළුවන්. මේ පනාවිටිය අම්බලම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනප්‍රවාද ගොඩක් තියෙනවා. එයින් එක් ජනප්‍රවාදයක් තමයි දෙවන පරාක්‍රම බාහු රජ සමයේදී ඇති වූ කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා එතුමාගේ පුතුණුවන් වුණ විජයබා කුමරුන් කැරැල්ල මැඩ පවත්වලා එනකොට අතුරුගේ විෂ ඊතල පහරක් එල්ල වෙලා මේ පනාවිටිය අම්බලම තියෙන ස්ථානයේ සීමුර්ජා වෙලා තියෙනවා. මෙම ස්ථානයේදී විජයබා කුමරුන්ට යලිත් පනාපු හින්දා පනාවිටිය වුණා කියලා තමයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ගොඩක් විචාරකයෝ කියන විදිහට මේ පනාවිටිය අම්බලම නිර්මාණය කරලා තියෙන්නේ මහනුවර යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පයකට කියලා තමයි කියන්නේ. සමහර විට මෙතන දඹදිව යුගයේදී ආරම්භ කරපු අම්බලමක් තියෙන්නේ නැති. නමුත් ඒක මහනුවර යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කරලා මේ ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළත් කරා වෙන්නත් පුළුවන්. මේ අම්බලම නිර්මාණය කරලා තියෙන්නේ පොළොව මට්ටමින් මදක් ඉහළට වෙන්න. 4 කොනේ ගෝලාකාර ගල් 4ක් මත තමයි මේ අම්බලම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ අම්බලම නිර්මාණය කිරීම සඳහා සිරස් අතට කුළුණු 26ක් යොදාගෙන තිබෙනවා. මේ අම්බලමේ වහලය නිර්මාණය කරලා තියෙන්නේ මැටියෙන් තැනූ උළු වලින් කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් පස්සේ කාලේ සිදුවෙච්ච හානි නිසා පොල් අතු සෙවිලි කරලා මේ ආවරණය කරලා තියෙනවා කියලාත් කියනවා. ඇත්තරම කිව්වොත් අපිට අද දකින්න තියෙන මේ 2016 වර්ෂයේදී සංරක්ෂණය කරන ලද පනාවිටිය අම්බලම. ඇත්තරම මේ පනාවිටිය අම්බලම පිහිටලා තියෙන්නේ වෙල්යායක් යාබදව සහ මේ දීගිරිකෑව පනාවිටිය ශ්‍රී ලංකාතිලකාරාමයේ විහාරස්ථානයට යාබද. ඒ කියන්නේ විහාරස්ථානයත් වෙල්යායක් අතරමැද තමයි මේ පනාවිටිය අම්බලම පිහිටලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ වෙල්යාය තියෙන මේ පැත්තෙන්. ඒත් එක්කම බලන්න පුළුවන් එහෙමම
පනාවිටිය අම්බලම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අර හරිය. වෙල්ලා යාවතව පීඩල තියෙනවා. ඒත් එක්කම පනාවිටිය අම්බලම අසන පිහිටලා තියෙනවා. පනාවිටිය අම්බලමට අසලින්ම පිහිටලා තියෙනවා. ශ්‍රී ලංකා තිලකාරාම විහාරස්ථාන. ඇත්තටම මේ පනාවිටිය අම්බලම සංරක්ෂණය කරන්න ආරම්භ කරලා තියෙන්නේ 2016 වර්ෂයේදී. ඔයාලට මේ ස්ථානයට ආවොත් බලා ගන්න පුළුවන්. මෙතන පුරාවිද්‍යාත්මක වටිනාකම ස්ථානයක් කියලා හොඳටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පුරාවිද්‍යාත්මක තොරතුරු මධ්‍යස්ථානයක් මේ ස්ථානයේම අම්බලම පිටිපස්සේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙනවා. ඔයාලට ඒ ස්ථානයෙන් ගොඩක් තොරතුරු දැනගන්න හැකියාවක් තියෙනවා. 1961 වගේ තමයි මේක මේ ආරම්භ කරලා තියෙන්නේ මේ හොයාගෙන තියෙන්නේ. එතකොට මේ මෙතන තියෙන ඡායාරූප වලින් නම් පේන්නේ මුල් කාලේදී නම් පොල් අතු වලින් තමයි මේ පහළේ කොටස ආවරණය කරලා තියෙන්නේ. 2016 වර්ෂයේ සංරක්ෂණය කරාට පස්සේ තමයි මේ මුළු සංරක්ෂණය කරලා මේක ගොඩනගලා තියෙන්නේ. ඇත්තටම මංචාරිය YouTube channel එක කියලා කියන්නේ එක රාමුවකට කොටු වෙච්ච YouTube channel එකක් නෙමෙයි. අපි ලංකාවේ තියෙන ලස්සන ස්ථාන ඒ වගේම ගුප්ත ස්ථාන සහ පුරාවිද්‍යාත්මක අතින් ඊටාම සුවිශේෂී ස්ථාන ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඊටාමත් ආදරෙන් ඉල්ලනවා. ලස්සන සුන්දර ස්ථාන අපේ මංචාරිය YouTube channel එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතින්.